සෝරි නෝ මට නිදනවා. තෝවත් මරන මාත් මරනවා බලාගන්න. නන්දිගේ එක වචනයක් නටත් අයෙක් ප්‍රේක්ෂක ප්‍රජාව කම්පනයට පත් කළා. මේ නාට්‍ය සමාජගත වුණේම මෙය ලාංකීය සමාජයේ සැබෑ යථාර්ථය කතා කරන ටෙලිවෘතාන්තයක් නිසාමයි. මං අහන්නේ බාත්රූම් එකේ කන්නඩි ඉස්සරහා මොකටද කොණ්ඩ පැකට් එකක් තියලා ගියේ? දෙමෝපියන් අතර ඇතිවන විවිධ ගැටුම් නිසා ආරවුල් වේවුල් නිසා ඔවුන්ගේ ජීවිතවල තියෙන සහසම්බන්ධතාවයන් ගිලිහී යනවා. පවුල් ජීවිතය නිස්සාර වෙනවත් එක්කම ඔවුන්ට දරුවන්ගේ ජයග්‍රහණයන් සමරන්නට හෝ ඒ ජයග්‍රහණයන් නිසා සතුරු වෙන්නට අවස්ථාව අහිමිලා යනවා. තවමත් විසඳාගත නොහැකි වූ දෙමව්පියන්ගේ විශ්වසනීය භාවය පිළිබඳ ගැටලු මේ හැමකටම මුල් වෙනවා. මහ ලොකු පිංචිට බෝලට බය නැති එක්කන කෙල්ලොන්ට බයයි. එන යන්න මං ඔය බය නැති කරා. පැණිවරක් ගාට එන ගැව්වද? චොටුව වැඩ කර කර ළමෙන් තව ළමයි හත. නන්දිගේ කුසේ වර්ධනය වෙන දරුවාගේ ජානමය පීතෘත්වය පිළිබඳ ඝට්ටනයක් මේ වන විට ඇති වෙලා. නමුත් ටෙලිවෘතාන්තයේ ගලා ආකාරය දෙස බලමින් අපට එහි කාලය පිළිබඳ සැලකිලිමත් වීමට සිදු වෙනවා. ධනංජයත් නන්දිත් කාමරයකට යන්නේ මීට මාස 5කට 6කට වගේ කාලයකට පෙරදී. තිර පිටපතට අනුව නම් එය එසේ සිදු වූයේ. එසේ නම් වෛද්‍ය විද්‍යාත්මකව ගත් කල මාස 2ක් වැනි කාලයකදී ගැහැණියගේ ගැබිලි ලක්ෂණ පහළ විය යුතුමයි. නමුත් දැන් මේ පහළ වන ගැබිලි ලක්ෂණ අනුව මේ දරුවාගේ ජානමය අයිතිය සහ සුජාතභාවය පිළිබඳ ලද්දුට ගැටලුවක් ඇති විය නොහැකි. එය එසේ නොවී මෙය සතුරුදායක ආරංචියක් තියෙනවා කියන්නේ. ප්‍රෙග්නන්ට්? දැන් ඒක විතරද සතුරුදායක ආරංචියකට තියෙන්නේ? ඕන ඉතින් තව ළමයෙකුත් හදාගන්න බැරි? තිර පිටපතේ සිදු දෙයක් නම් එය ටයිම්ලයින් එරර් එකක් විදිහට අපිට සලකන්නට වෙනවා. නමුත් මම හිතන්නේ නැහැ රොෂාන් රවින්ද්‍ර එවැනි අති විශාල වැරැද්දක් සිදු කර ඇතයි කියා. නෑ නන්දි. ඔයාමගේ බීම නතර කරන්න නෙමෙයි ඔයාගේ අම්මලා ගෙදර ගියේ. මගෙන් අයින් වෙන එකේ පළවෙනි පියවර මේක සිදුවීමක් නිසා කැළඹිච්ච ප්‍රේක්ෂකයින්ට තව දවසකින් දෙකකින් මේ මුළු කතා තේමාවම වෙනස් වෙන ආකාරය බලා ගන්න පුළුවන් වෙයි. ඔයා කියන කරන දේවල් වගේ ඉතින් මේ වගේ හරයාත්මක නාට්‍ය දේශීය විදේශීය සිනමා පට පිළිබඳ අපි කරන විවරණයන් අහන්න බලන්න කැමති ඔබට අපි ආරාධනා කරනවා අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් කරන්න, ෆලෝ කරන්න කියලා.